ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනා. කොහොමද ඔයාලා හැමෝටම? හිතනවා හැමෝම වෙනදා වගේම හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා මේ දවස්වල. අද The Drifter කියන A to Z segment එකේ 7 වෙනි වීඩියෝ එක. ඉතින් අද කතා කරන්න යන්නේ ලෝකේ තියෙන අමාරුම හයික් එක, ලෝකේ තියෙන අමාරුම ට්‍රේල් එක, එහෙම නැත්නම් ලෝකේ තියෙන උසම ස්ථානය එවරස්ට් කඳු මුදුන ගැන. ලෝකේ ඉන්න මිනිස්සු ගත්තම මිනිස්සුන්ට එක එක විදිහේ නොයෙකුත් අභියෝග ඉලක්ක ඒ වගේම තමයි ජීවිතේ අරමුණු වගේ දේවල් තියෙනවා. ඉතින් මේ කඳු නගින එකත් ජීවිතේ ඉලක්කයක් එහෙම නැත්නම් ජීවිතේම කරගත්ත මිනිස්සු විශාල ප්‍රමාණයක් මේ ලෝකේ ජීවත් වෙනවා. ඉතින් එතනනොත් ලෝකේ උසම ස්ථානයට යනවා කියන එක ගොඩක් දෙනාගේ සිහිනයක් එහෙම නැත්නම් ගොඩක් දෙනාගේ අභියෝගයක් ඉලක්කයක් බවට පත් වෙලා තිනවා. ඒ වගේම තමයි ලෝකේ උසම ස්ථානයට ගියාට පසුව දැනෙන හැඟීම ඒ වගේම තමයි ලෝකේ උසම තැනට ලෝකේ පේන විදිය බලන්න ගොඩාක් දෙනා මේ අමාරුම අභියෝගයේ ජය ගන්නට විශාල වූ ප්‍රයත්නයක් දරනවා. ඉතින් ඒක නිසා තමයි මේ ලෝකේ උසම ස්ථානය එහෙම නැත්නම් එවරස්ට් කඳු මුදුන මේ තරම්ම සුවිශේෂී වන්නේ. එවරස්ට් කඳු මුදුන සම්බන්ධව සැඟවුණු කතා ඒ වගේම තමයි විශාල තොරතුරු ප්‍රමාණයක් අද වීඩියෝ එකකින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් හිතනවා අද වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි සහ නොදන්න කරුණු කාරණා විශාල ප්‍රමාණයක් ඔයාලා සීලුම දෙනාට දැනගන්නට ලැබෙයි කියලා. ඉතින් channel එකටත් කවුරු හරි අලුත් කෙනෙක් ඉන්නවා නම් මේ channel එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ travelling සහ tourism සම්බන්ධව කරන videos වගේ දේවල් තමයි. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යන් අද වීඩියෝ එක බලන්න. හරි ඉතින් අපි ඉස්සෙල්ලාම එවරස්ට් කඳු මුදුනේ ලොකේෂන් එක ගැන කතා කරොත් එවරස්ට් කඳු මුදුන පිහිටලා තිබෙන්නේ ආසියානු මහද්වීපයේ දකුණු ආසියානු කලාපයේ හිමාල කඳු වැටියේ නේපාලයටත් චීනයටත් ටිබෙටයටත් මායිම තමයි මේ එවරස්ට් කඳු මුදුන පිහිටලා තින්නේ. ඒ වගේම තමයි එවරස්ට් කඳු මුදුනේ මුළු උස අඩි 29031.7ක් එහෙම නැත්නම් මීටර වලින් 8848.86ක් විදියට තමයි සටහන් වෙන්නේ. ඒ වගේම තමයි ඊශාන දිග නේපාලයේ පිහිටා තිබෙන සාගර මාතා ජාතික වනෝද්‍යානය තමයි මේ එවරස්ට් කඳු මුදුන පිහිටා තිබෙන්නේ. නේපාලයටත් ඒ වගේම තමයි චීන ටිබෙට් රාජ්‍යයටත් එවරස්ට් කඳු මුදුනේ සම අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි මේ එවරස්ට් කඳු මුදුන පිහිටා තිබෙන හිමාල කඳු වැටිය ගැන අපි කරුණු කිහිපයක් කතා කරොත් හිමාල කඳු වැටිය දිගින් කිලෝමීටර් 2500ක පමණ විශාලත්වයක් ගන්නවා. වර්ග කිලෝමීටර් 612000ක පමණ භූමි ප්‍රමාණයක මෙම හිමාල කඳු වැටිය පිහිටා තිබෙනවා. උස මීටර 7000 ඉක්මවන කඳු මුදුන් රාශියක් අපිට මේ හිමාල කඳු වැටියේදී බලා ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලෝ විශාලතම සහ උසම කඳු මුදුන් 14න් 9ක්ම අපිට මේ හිමාල කඳු වැටියේදී බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ගංගා නම් ගඟ, ඉන්දු ගඟ, බ්‍රහ්මපුත්‍ර වැනි ප්‍රධාන ගංගා කීපයක් මේ හිමාල කඳු වැටිය ආශ්‍රිතව නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මේ හිමාල කඳු කරේ භූමියා, කසාර්, දරට්, ලෙප්චා සහ ෂර්පා යන ගෝත්‍රික වර්ග කිහිපයක් වාසය කරනවා. මොවුන් අතර විවිධ ආගම්, සංස්කෘතීන් වගේ දේවලුත් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ කඳුකර වාසීන්ගේ ශරීරාංග මේ ඉහළ උන්නතාංශය එහෙම නැත්නම් කඳුකරේ ජීවත් වීමට අදාළ වෙන ලෙස හැඩගැහිලා තමයි තියෙන්නේ. මොවුන් ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය වැනි කටයුතු වල තමයි නියත වෙලා සිටින්නේ. හරි අපි ඊළඟට බලමු එවරස්ට් කඳු මුදුන සම්බන්ධ වෙලා තියෙන ඉතිහාස කරුණු කාරණා මොන විදිහටද තියෙන්නේ කියලා. එවරස්ට් කඳු මුදුන මුලින්ම හොයාගත්තේ ඉන්දියානු ජාතික රාධනාත් සික්දර් කියන පුද්ගලයා විසින්. පසුව මෙම කඳු මුදුන බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට මිනින්දෝරුවෙකු වූ ජෝර්ජ් එවරස්ට්ගේ නමින් නම් කරලා තියෙනවා. වර්ෂ 1953 දී බ්‍රිතාන්‍ය ජාතික එඩ්මන්ඩ් හිලරි සහ ඔහුගේ සහායක ටෙන්සින් නෝ විසින් එවරස්ට් ප්‍රථම වරට සාර්ථකව තරණය කරනවා. එදා සිට අද දක්වා මිනිසුන් 7000කට ආසන්න ප්‍රමාණයක් මේ එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනි ගමනේ අමාරු බව නිසාම මේ දක්වා මිනිසුන් 400කට ආසන්න ප්‍රමාණයක් මිය ගිහිල්ලත් තියෙනවා. එවරස්ට් කන්ද මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නේ මීට වසර මිලියන 50ත් 60ත් අතර කාලයකට පෙර. ඒ ඉන්දියානු සහ යුරෝසියානු භූතැටිවල ඇති වූ කම්පනය නිසා කියලා භූවිද්‍යාඥයන් ප්‍රකාශයට පත් කරනවා. මේ භූතැටිවල චලනය අදටත් සිදුවන නිසා එවරස්ට් කන්ද වසරකට අඟල් කාලක් පමණ උස ප්‍රමාණයක් වැඩි වෙනවා කියලා සඳහන් වෙනවා. කන්ද
සම්පූර්ණයෙන්ම හිම වලින් ආවරණය වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි කන්ද පාෂාණ වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කඳු මුදුනේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් ඍණ 60ක තරම් පහළ උෂ්ණත්වයක් ගන්නවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනි ඔක්සිජන් ප්‍රතිශතය එවරස් කඳු මුදුන ආශ්‍රිතව මුහුදු මට්ටමේ ඔක්සිජන් ප්‍රතිශතය මෙන් 34ක තරම් අඩු වගේක් තමයි ගන්නෙ. ඒ වගේම තමයි වායුගෝලීය පීඩනය 30ක තරම් අඩු පීඩනයක් තමයි මේ එවරස් කඳු මුදුන ආශ්‍රිතව බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් එවරස් කඳු මුදුන සම්බන්ධව ඉතිහාසය සහ දල අදහසක් එන කරුණු කාරණා විදිහට අපිට ඔන්න ඔය කියන කරුණු කාරණා තමයි ඉතින් සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි බලමු එවරස් කඳු මුදුන තරණය කරන්න යන පුද්ගලයෙකුට මුහුණ දෙන්නට සිදුවන අභියෝග සහ මේ කන්ද සාර්ථකව තරණය කරන්න යන කෙනෙකුට අවශ්‍ය වෙන සහ වැදගත්ම වෙන කරුණු කාරණා. සාමාන්‍යයෙන් මිනිස්සු ගත්තම ගොඩාක් මිනිස්සු ඇත්තනම මේ මුහුදු මට්ටම ආශ්‍රිතව තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ එවරස් කඳු මුදුන කියන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර 8000කට වඩා වැඩි උසකින් පිහිටලා තිබෙන කඳු මුදුනක්. මේ මුහුදු මට්ටමේ ඉඳලා ඉහළට යන්න පරිසරයේ වගේම අවට වටපිටාවෙත් විශාල වූ වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. ඉතින් එකී වූ වෙනස්කම් වලට සාර්ථකව මුහුණ දීමට ඒ වගේම තමයි අපේ ශරීරය ඒ අනුව හැඩගස්වා ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක් වෙනවා. ඉතින් කඳු නගින්නන්ට විශාලතම අභියෝගයක් වෙන්නේ තමන්ගේ ඇඟ එහෙම නැත්නම් තමන්ගේ ශරීරය මේ ඉහළ උන්නතාංශ වලට හුරු කර ගැනීම සඳහා. ඉතින් ඒ සඳහා නොයෙකුත් වූ ව්‍යායාම නොයෙකුත් වූ ක්‍රියාකාරකම් අභ්‍යාස වගේ දේවල් මේ කඳු නගින්නන් විසින් සිදු කරනු ලබනවා. එවරස් කඳු මුදුන තරණය විශේෂයෙන්ම ශාරීරිකව ඒ වගේම තමයි මානසිකව සහ මූල්‍යමය ඔය කියන කරුණු කාරණා සියල්ලන්ගේම එකතුවකින් නිර්මාණය වෙච්ච ඒ වගේම තමයි මේ සියල්ලන්ගෙන්ම එකතු වෙලා කරන්න පුළුවන් අභියෝගයක් ජය ගන්නට පුළුවන් අභියෝගයක් විදිහට අපිට සඳහන් කිරීමේ හැකියාවක් තියෙනවා. එවරස් කඳු මුදුන තරණය කිරීමට කඳු නගින්නන්ට උපකාර කරන ජන කොට්ටාසයක් විදිහට අපිට මේ ශර්පා ගෝත්‍රිකයන් හඳුන්වන්නට පුළුවන්. ශර්පා ගෝත්‍රිකයන්ගේ සහාය ඇතුව තමයි බොහෝ දෙනා මේ එවරස් කඳු මුදුන සාර්ථකව තරණය කරන්නේ. දැන් අපි බලමු මේ කඳු නගින්නන් කොහොමද මේ එවරස් කඳු මුදුන තරණය කරන්නේ කියලා සහ මේ යන රූට්ස් වගේ දේවල් කොහොමද තියෙන්නේ කියලා. එවරස් කඳු මුදුන තරණය කිරීමට ප්‍රධාන පාරවල් දෙකක් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. එකක් තමයි නේපාලය හරහා තියෙන එවරස්ටි දකුණු ගමන් මාර්ගය. අනිත් එක තමයි ටිබෙටය හරහා දිවෙන උතුරු ගමන් මාර්ගය. ඉතින් මේ දෙකෙන් පොපියුලර් රූට් එක එහෙම නැත්නම් ජනප්‍රියම මාර්ගය වෙන්නේ නේපාලය හරහා ගමන් කරන මාර්ගය. සුළු වූ පිරිසක් මේ චීන ටිබෙට් රාජ්‍යය හරහාත් මේ එවරස් කඳු මුදුනට ළඟා වීම සිදු කරනවා. ඉතින් මම මෙතනදී ප්‍රධාන වශයෙන්ම කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ නේපාලය හරහා දිවෙන මාර්ගය සම්බන්ධව. චීනය හරහා ගමන් කිරීමට තිබෙන මාර්ගය ගැන කරුණු කිහිපයක් සඳහන් කරොත් පළමුවෙන්ම ටිබෙට් රාජ්‍යයට ගොස් ටිබෙට් රාජ්‍යයේ තිබෙන ලාෂා හෝ ශිකටා කියන නගරවල දවසක් දෙකක් වගේ කාල ප්‍රමාණයක් මේ කඳු නගින්නන් විසින් ගත කරනු ලබනවා. ඒ තමන්ගේ මනස සැහැල්ලු කර ගැනීමටත් ඒ වගේම තමයි කෙටි විවේකයක් ලබා ගැනීමටත් ඒ අතර කාලයේදී ඒලියන්ස් ට්‍රැවල් පර්මිට් එක ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඉතින් මේ එවරස් කඳු මුදුන තරණය කරන කඳු නගින්නන් විසින් ටිබෙට් රාජ්‍යය හරහා ගමන් කරනකොට මේ ඒලියන්ස් ට්‍රැවල් පර්මිට් එක ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම තමයි එවරස් නැගීමට අවශ්‍ය වෙන නිල අනුමැතියත් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඊළඟට අපි බලමු පොපියුලර්ම රූට් එක වෙන නේපාලය හරහා ගමන් කරනකොට කොහොමද මාර්ගය වැටලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම නේපාලයේ කත්මන්දු නුවර සිට லுක්ලා දක්වා ගමන් කිරීම තමයි සිදු කරනු ලබන්නේ. ඉන්පසුව லுක්ලා සිට එවරස්ටි බේස් කැම්ප් එක එහෙම නැත්නම් මූලික කඳවුර දක්වා ගමන් කිරීම සිදු කරනු ලබනවා. මේ ගමන සාමාන්‍යයෙන් දවස් 10ක් දවස් 12ක් අතර කාල ප්‍රමාණයක් ගතවන ගමනක් විදිහට අපිට සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. මේ යන ගමන් වාරයේ අතරතුරදී ශර්පාවරුන්ගේ අගනුවර වන නම්චේ බසාර් නගරයේද බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ටැම්බෝචේ, ටිබෝචේ, ලබෝචේ, නොප්චේ වගේ නගරත් අපිට මේ බේස් කැම්ප් දක්වා යන ගමනේදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. බේස් කැම්ප් එකට ගියාට පස්සේ කඳු නගින්නන් විසින් සති දෙකක් වගේ කාලයක් පුහුණු අභ්‍යාසවල නිරත වනු ලබනවා. ඇත්තම කිව්වොත් බේස් කැම්ප් එකේ ඉඳලා තමයි එවරස්ට් යන හරිම ගමන ඇත්තටම පටන් ගන්නෙ. එතනින් එහාට තමයි ඇත්තටම අභියෝගය අපිට ගොඩක්ම දුරට බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. නේපාලයේ දෙසින් ගොඩක් කඳු නගින්නන් ගමන් කිරීමට ප්‍රධානතම හේතුව තමයි නේපාලය හරහා ගමන් කිරීමට අවසර ලබා ගැනීමටත් ඒ වගේම තමයි එවරස්ට් යන පර්මිට් එක ලබා ගැනීමටත් ගොඩක්ම පහසු වන නිසා. ගොඩක්ම එවරස්ට් යන කඳු නගින්නන් කම්පැනි එකක් හරහා තමයි ගමන් කරනු ලබන්නේ. ඉතින් මේ කම්පැනි එක විසින් ඔවුන්ට අවශ්‍ය ජීවිත රක්ෂණ ඒ වගේම තමයි කෑම බීම අවශ්‍ය අමුද්‍රව්‍ය උපාංග ඒ වගේම තමයි ගයිඩ්ස්ලා වගේ අත්‍යවශ්‍ය වෙන සේවාවන් විශාල ප්‍රමාණයක් ලබා දීම සිදු කරනවා. ඒ වගේම තමයි බේස්
කැම්ප් එකකින් උඩට එවරස් සමිට් එක දක්වා ගමන් කරනකොට 1:1 රේෂියෝ එක එහෙම නැත්නම් 1:1 අනුපාතයට තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ එක් කඳුනගින්නෙකුට ඔහුටම කියලා ගයිඩ් කෙනෙක් මේ ගමනේදී ලබා දීම සිදු කරනවා. එතකොට බේස් කැම්ප් එකේ ඉඳලා සමිට් එක දක්වාම ඒ කඳුනගින්නා විසින් එම ගයිඩ් සමග තමයි මුළු ගමනම සම්පූර්ණ කරනු ලබන්නේ. බේස් කැම්ප් එකේ ඉඳලා කැම්ප් 1, කැම්ප් 2, කැම්ප් 3, කැම්ප් 4, ඩෙඩ් සෝන් එහෙම නැත්නම් බැල්කනි සමිට් ඔන්න ඔය කියන විදිහට තමයි ගමන් මාර්ගය එවරස්ට් කඳු මුදුන දක්වා වැටලා තියෙන්නේ. මේ යන ගමන් මාර්ගයේදී කඳුනගින්නන් විසින් අනුගමනය කරන ක්‍රියාපිළිවෙලක් තමයි හයික් හයි ස්ලීප් ලෝ කියන තියරි එක. මෙහිදී කඳුනගින්නන් විසින් උස් ස්ථානවලට ගමන් කරලා පසුව පහළ ස්ථානයකට ඇවිල්ලා විවේකීව එහෙම නැත්නම් නිදා ගැනීම සිදු කරනු ලබනවා. මෙහිදී විශේෂයෙන්ම ශරීරය ඉහළ උන්නතාංශ වලට හුරු කර ගැනීම තමයි ප්‍රධාන වශයෙන්ම සිදු කරනු ලබන්නේ. මෙම තියරිය ඔස්සේ තව තවත් ඉහළ උන්නතාංශ වලට ගමන් කිරීමට හැකියාව කඳුනගින්නන් හට සැලසෙනවා. එවරස් බේස් කැම්ප් එකේ මුළු උස මීටර් 5364ක් විදියට තමයි සටහන් වෙන්නේ. එකේදී අනිවාර්යයෙන්ම ඔක්සිජන් මාස්ක් එකක් පැළඳීම කඳුනගින්නන් විසින් සිදු කළ යුතු වෙනවා. කැම්ප් 3 සහ කැම්ප් 4 වල කූඩාරම් වගේ දේවල් අටවලම තමයි තියෙන්නේ. කැම්ප් 4 එකේ ඉඳන් සමිට් එකට සාමාන්‍යයෙන් පැය 8ක් පැය 10ක වගේ කාලයක් ගත වෙනවා කියලා තමයි ඉතින් සඳහන් වෙන්නේ. සාමාන්‍යයෙන් මීටර් 8000ට වැඩි උස ප්‍රමාණය හඳුන්වනු ලබන්නේ මරණීය කලාපය කියලා. විශේෂයෙන්ම කියන්න ඕනි මරණීය කලාපයේදී හදිස්සියවත් දැස් ආවරණයක් හෝ අත් ආවරණයක් ගැලවුවොත් ඉතින් මේ කාල සීමාවන්ට කඳුනගින්නන් විසින් කියන්නේ සමිට් වින්ඩෝ එක කියලා. එක් කඳුනගින්නෙකුට මේ ගමන සම්පූර්ණ කිරීම සඳහා ආසන්න වශයෙන් $50,000ක් $60,000ක වගේ මුදල් ප්‍රමාණයක් එවරස් ගමනේදී කඳුනගින්නන් විසින් Taman පිට කරන මල අපද්‍රව්‍ය නැවත රැගෙන ඒම. අනිත් කාරණාව තමයි ලෝකයේ උසම කන්ද එවරස්ද එහෙම නැත්නම් වෙනත් කන්දක්ද කියන එක සම්බන්ධව.